ඔබ සැමට තෙරුවන් සරණයි. අතිපූජනීය වූ වන්දනීය ගෞරවනීය මහනුවර ගෙඩිගේ රාජ මහා විහාරාධිපති පොළොන්නරුව සොළොස් මස්ථානාධිපති ගෞරවනීය වෙන්ඩරුවේ උපාලි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ත්‍රිනිකායික මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මා හිතවත් රාජසේනාරත්න හිටපු අමාත්‍යතුමා, ලක්ෂ්මන් කිරියල්ල හිටපු අමාත්‍යතුමා, ටවුප් හකීම් හිටපු අමාත්‍යතුමා, විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇතුළු පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන ආයතන නියෝජනය කරන සියලුම මහජන නියමිතවරුනි, පින්වත් දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි, අද මේ මහා ඓතිහාසික පුදබිමේ දළදා සමිඳුන් අභියස සිට අපේ ආදරණීය ජනතාව අමතන්නට ලැබීම මා විශ්වාස කරනවා මාමෙන්ම මේ රටේ පොදු මහජනතාව ලැබූ ඉමහත් වාග්යක් කියලා. පසුගිය 8 වෙනිදා පැවති මේ රටේ ප්‍රධාන සේවකයා තෝරා ගැනීමේ ජනාධිපති වරණයෙන් මා වෙත විශිෂ්ට ජයග්‍රහණයක් අපේ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු පදනම් කරගෙන ලබා දුන් මේ රටේ ආදරණීය ජනතාවට මාගේ ගෞරවනීය ස්තුතිය මා පුද කරනවා. ඒ වගේම මගේ ජයග්‍රහණයට, අපේ ජයග්‍රහණයට, රටේ සහ පොදු මහජනතාවගේ ජයග්‍රහණයට ඡන්දය පාවිච්චි කළ වගේම ප්‍රතිවාදී අපේක්ෂකයින්ට ඡන්දේ පාවිච්චි කළා. ඒ වගේම ඡන්ද පාවිච්චි නොකළ ඇතැම් විට මුළු මහත් මා හිතවත් ආදරණීය ශ්‍රී ලාංකික මගේ ආදරණීය ජනතාවට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අපිට සාමකාමී මැතිවරණයක් තුල මේ රටේ ජනතාවගේ සහ රටේ අනාගතය වෙනුවෙන් මේ ජයග්‍රහණය ඉදිරි මේ රට තුල අවශ්‍ය දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික පරිවර්තනයන් රාශියක් සඳහා ඉවහල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් දාන ශාසන. අපි සෑම විටම යහපත් සිතුවිලි වලින් කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. අයහපත් සිතුවිලි අකුසල කර්ම ලබා දෙනා වගේම යහපත් සිතුවිලි වලින් කටයුතු කිරීම කුසල කර්ම ලබාගෙන යහපත් මානවවාදී සමාජයක්, ප්‍රබුද්ධ සමාජයක් ගොඩනැගීමට ඉතාමත්ම ඉවහල් වෙනවා. අප විසින් ආදරය කළ යුත්තේ මිනිසුන්ට පමණක් නොවේ. මිනිසුන් ප්‍රමුඛ සියලු සත්වයින්ට, ඉර සඳ, ඇලදොල, ගස්වැල්, මහ පොළව සියලු ස්වභාව ධර්මයාට අප විසින් ආදරය කළ යුතුයි, සෙනෙහබර විය යුතුයි. ඒ සියල්ල අප විසින් ආරක්ෂා කළ යුතුයි. විශේෂයෙන්ම මේ ඓතිහාසික මහා පුදබිමේ සිට මා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට අපේ මැතිවරණ ව්‍යාපාරයේදී අපි සඳහන් කළා වගේම ආරාධනා කරනවා අපේ රටේ පොදු මහ ජනතාව, රටේ අනාගත සංවර්ධනය, අද ජීවත් වන ජනතාව වගේම හෙට උපදින දරුවන් සඳහා මේ රටේ
සදාචාර සම්පන්න යහපාලනයකින් ආධ්‍යාත්මික ගුණවගාවකින් යුත් දුගීභාවයෙන් තොර නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමට ශක්තිමත් කිරීමට සර්වපාක්ෂික ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මා ගෞරවයෙන් ආරාධනය කරනවා අපහා එක්වන ලෙස. මා විශ්වාස කරනවා මේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් මේ උතුම් වූ ඉල්ලීම ආයාචනය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පිළිගනිවයි මා විශ්වාස කරනවා. ප්‍රධාන වශයෙන්ම මැතිවරණයේ ප්‍රකාශ කළ ආකාරයට මේ රටේ ජනතාවගේ දුගී බව තුරන් කිරීම සඳහා ජීවන වියදම භාණ්ඩ මිල ආර්ථික අමාරුකම් දැඩි ලෙස අපේ පොදු මහ ජනතාවට ඇති වී තිබෙන පීඩාකාරී තත්වයක් බව අපි බොහොම පැහැදිලිව දන්නවා. ඒ නිසා අපේ රජය තුල මූලිකම කාරණයක් විදිහට දුගී බව දුප්පත්කම තුරන් කර මේ රටේ පොදු මහ ජනතාවට සමෘද්ධිමත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර පළමුවෙන්ම අපි ගන්නා බව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම අපිට අපේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ ආකාරයට විධායක ජනාධිපතිවරයෙක් සතුව පවතින අසීමිත බලතල පාර්ලිමේන්තුවටත් අමාත්‍ය මණ්ඩලයටත් අධිකරණයටත් ස්වාධීන කොමිෂන් සභාවලටත් රාජ්‍ය සේවයටත් ලබා දීම සඳහා අප කටයුතු කරන බව මේ ඓතිහාසික මහා පුදබිමේදී මා සියලු දෙනාට මගේ ආදරණීය ජනතාවට මා ප්‍රතිඥා දෙනවා. අපිට අපේ රට වශයෙන් බොහෝ කළ යුතු කාර්යයන් රාශියක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම අපේ ජාතික වශයෙන් අපේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම තුළ අන්තර්ජාතික වශයෙන් පුළුල් මිත්‍රත්වයක් ගොඩනැගීම ඉතාම අවශ්‍ය බව පෙනී යනවා. ලෝකයේ සියලුම රාජ්‍යයන්හි සියලු ජාතීන්ගේ සියලු අන්තර්ජාතික සංවිධාන තුළ සුහදතාවය මිත්‍රශීලීභාවය සහෝදරත්වය වැඩි දියුණු කරමින් ඒ සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන අපේ උතුම් මාතෘ භූමිය සහ මේ රටේ ජනතාවගේ අනාගතය සහ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා. මූලික වශයෙන් අපේ බෞද්ධ රටක් විදිහට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා අප විසින් ප්‍රමුඛතාවයකින් කටයුතු කරනා වගේම මේ රටේ අන්‍ය ආගමික හින්දු ඉස්ලාමීය කතෝලික ඒ සෑම ආගමකම නිදහස සහ අයිතිය තහවුරු කරමින් ඒ ජනතාවට තම ආගමික කටයුතු කිරීමේ නිදහස අයිතිය සහ ඒ සියල්ල තහවුරු කරමින් අපේ රට තුල ආගමික සංහිඳියාව ජාතීන් අතර සංහිඳියාව ඇති කරමින් මේ රටට අවශ්‍ය සියලු දෙනාගේ යහපත් බව හික්මුණු බව සදාචාර බව විනයගරුක බව සහෝදරත්වය ඇති කරමින් ඔබේ අපේ උතුම් මාතෘ භූමිය ගොඩනැගීම සඳහා සියලු කටයුතු අප විසින් ගන්නා බව කියන්නට ඕනේ. අපේ රට කෘෂිකාර්මික රටක් වශයෙන් අපේ රටේ ජාතික ආර්ථිකය සහ අනාගතේ පවතින්නේ ගොවි ආර්ථිකයේ ශක්තිමත් වූ විටයි. ඒ තුල
ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් දේශීය කෘෂි කර්මාන්තේ නගා සිටුවෙමින් දේශීය කෘෂි කර්මාන්තේ ඇති කළ යුතු වෙනස්කම් නව තාක්ෂණික ලෝකේ මඟ පෙන්වීම තුළ අවශ්‍ය විද්‍යාත්මක සහ පර්යේෂණ උපදේශකයන් තුළ අවශ්‍ය වෙනස්කම් කරමින් මේ රටේ දේශීය කෘෂි කර්මාන්තේ වැඩි දියුණු කරමින් මේ රටේ දේශීය ගොවියා ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකය පුළුල් ශක්තිමත් පදනමක් ඇති කිරීමට අපේ ආණ්ඩුව අප විසින් කටයුතු කරන බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. මේ රටේ පිරිහි ඇති රාජ්‍ය සේවය ප්‍රබුද්ධ රාජ්‍ය සේවයක් බවට පත් කිරීමත් මේ රටේ නීති හා සාමය රකින්න පොලිසිය අපක්ෂපාතී මධ්‍යස්ථ සේවාවක් බවට පත් කිරීමත් අපේ ප්‍රධාන වගකීමක් සහ යුතුයකමක් ලෙස අපි සැලකනවා. මේ රටේ රාජ්‍ය සේවය ප්‍රබුද්ධ රාජ්‍ය සේවයක් බවට පත් කිරීම වගේම රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ඔවුන්ට දිය හැකි සිය සේවාවන් වඩා තෘප්තිමත් ලෙස ඉටු කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට සියලු පියවර අප විසින් ගන්නා බව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම පෞද්ගලික අංශයේ අපේ රටේ සේවය කරන අති විශාල ලක්ෂ 50කට වැඩි සංඛ්‍යාවකගේ ආර්ථිකය ගොඩනගමින් ඔවුන්ට යහපත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට සියලු පියවර ගන්නා බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ රටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානම විදේශ විනිමය සම්පත අපිට ලබා දෙන විදේශයන්හි සේවය කරන ලක්ෂ 25කට අධික ගෘහ සේවිකාවන් ප්‍රමුඛ ඒ සියලු දෙනාට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් අපේ රජය විසින් ගත හැකි සෑම පියවරක් ගනිමින් ඔවුන්ගේ පෞද්ගලික ආර්ථිකය වැඩි දියුණු කිරීමටද අපි අවශ්‍ය පුළුල් කාර්යයන් ඉටු කරන බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා අපේ මැතිවරණ ප්‍රකාශනයේ තිබෙන දින 100 වැඩපිළිවෙලක් ඒ වගේම ඉන් පසුව ඉදිරි රජයක් විදිහට රටට අවශ්‍ය පරිවර්තන සංවර්ධන කටයුතු කරමින් ඒ කරන්නා වූ කළ යුතු ප්‍රබුද්ධ වූ මෙහෙවර අපේ මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කිරීම සඳහා සෑම විටම පියවර ගන්නා බව ඉතා පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. අපේ රට තුල ප්‍රධාන වශයෙන්ම සංවර්ධනයේදී තිබෙනා වූ බරපතල දූෂණ, වංචා, අක්‍රමිකතා, අල්ලස් මේවා සම්පූර්ණයෙන්ම අපේ රට තුලින් තුරන් කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමට අපේ රජය කටයුතු කරන බව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා අද වැනි ඊටාම උතුම් දවසක මේ ඓතිහාසික මහා පුදබිමේදී විශේෂයෙන්ම අපේ අති උතුම් දළදා සමිඳුන් අභියස ගෞරවනීය මහා සංඝරත්නය පෙරටු කරගෙන මේ ආදරණීය ජනතාව හමුවේ මේ ඉදිරිපත් කළ ප්‍රකාශය තුළ පැහැදිලිවම අපේ හෘද සාක්ෂියට එකඟව අවංකව ඊ타මත්ම සෙනෙහබර ලෙස කටයුතු කිරීමට ක්‍රියා කරන බව මා ඔබට පැහැදිලිවම සහතික වෙනවා. අපේ රටට අවශ්‍ය වන්නේ රජෙක් නොව සැබෑ මිනිසෙක් බව මා ඔබට විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමැතියි. ඒ නිසා මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් කළ යුතු උතුම් මෙහෙය ඉටු කරමින් ඔබේ සැබෑ සේවකයෙක් ලෙස කටයුතු කරන අතරම මා දිවුරුම් දුන් අවස්ථාවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ප්‍රකාශ කළ ආකාරයට මා මේ තරඟ කළ පළවෙනි ජනාධිපතිවරණය වගේම අවසන් ජනාධිපතිවරණයත් මා ඉදිරිපත් වන මේ බව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා මම මේ මට ලැබී ඇති තනතුරෙහි බලය බෙදීමත් ඒ තුල ජනතාවට සමීප වීමත් ජනතාවට සෙනෙහබර වීමත් නිහතමානී ලෙසත් ඔබ වෙනුවෙන් කළ යුතු මුළු මහත් ජාතිය වෙනුවෙන් කළ යුතු කාර්යයන්
අපේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් කළ යුතු කාර්යයන් නොපිරිහෙලා ඉෂ්ට කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බව මා සඳහන් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම ඉල්ලා සිටිනවා මේ රටේ මේ ලැබූ ජනතාවගේ ජයග්‍රහණය තුල මේ ජයග්‍රහණයේ සැබෑ ජයග්‍රහණයක් වන්නේ සියලු දෙනාම සාමකාමීව සංසුන්ව කටයුතු කිරීමයි. පසුගිය දින දෙක තුන තුල යම් යම් සුළු සිද්ධීන් රටේ නොයෙකුත් ස්ථානවලින් අපිට තොරතුරු ලැබුණා. එහිදී විශේෂයෙන්ම අපි පොලිසිය සහ ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා සෑම විටම ජනතාව සංසුන් කර සාමය ඇති කිරීම සඳහා කටයුතු කරන ලෙස. ඒ නිසා අපිට විශේෂයෙන්ම අපේ ගෞරවය, මනුෂ්‍යත්වය, මිනිස්කම සැබෑ ලෙස අප සමාජයට පිළිඹු කළ හැක්කේ සියලු දෙනා තුල තිබිය යුතු සහෝදරත්වයෙන්, දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව, ඒ වගේම ಜಾති හෝ ආගම් වශයෙන් බෙදෙන්නේ නැතුව අපි සැබෑ මිනිසුන් ලෙස කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. මුළු මහත් මානව සමාජයේ ප්‍රගමනය සඳහා, ඉදිරි වර්ධනය සඳහා බොහෝ විට තිබෙනා වූ බාධාව යහපත් මිනිසුන්ගේ නිහඬතාවයේ බව අප අසා තිබෙනවා. ඒ නිසා ඔබේ අපේ උතුම් මාතෘ භූමිය ගොඩනගන්නට සැබෑ යහපත් වූ සැබෑ මිනිසුනේ, ආදරණීය දෙමව්පියනේ, දරුවනේ, ඔබේ ඒ යහපත් බව ඉස්මතු කරන්න, ඔබේ ඒ යහපත් බව හඬක් බවට පත් කරන්න, යහපත් සදාචාර සම්පන්න, ගුණවත්, ඥානවන්ත වූ, ප්‍රඥාවන්ත වූ සේවයක් සියලු දෙනාට ඉටු කරමින් අපි සහෝදරත්වයෙන් ජීවත් වෙමින් අපේ උතුම් මාතෘ භූමිය ලෝකේ කිසියම් රාජ්‍යයකට දෙවෙනි නොවන ආකාරයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමට අප සියලු දෙනා කටයුතු කරමු. ඔබ සියලු දෙනාට ස්තුතියි. තෙරුවන් සරණයි. ජනපති ජාතිය ඇමතීම